බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තමයි මේ ධර්ම ශ්‍රවණය කරන්න ඔය පින්නතුන්ලා පැමිණලා සිටින්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තුල ධර්මයේ දේශනා කරද්දී උන්වහන්සේට හම්බෙච්ච හැම මිනිස්සෙක්ටම ජීවිතේ පටන් ගන්න අලුතෙන් තැනක් ලියලා දුන්නා. ජීවිතේ පටන් ගන්න අවශ්‍ය කරලා සිටපු හැම මිනිස්සෙක්ටම ජීවිතේ පටන් ගන්න විදිහක් කියලා දුන්නා. අලුත් ප්‍රතිරූපයක් ජීවිතේට එකතු කරගන්නේ කොහොමද කියන එක ඒ හැම කෙනෙක්ටම බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. ඒ අතරින් ඒකේ උවමනාව තිබ්බ පිරිස් දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට දසදහසක් ලෝක ධාතුවේ මේ බණ අහන්න කැමති පිරිස්ට මේ ධර්මයේ දේශනා කරා. හැබැයි ඒ කාලේ ජීවත් වුණු දසදහසක් ලෝක ධාතුව මේ විදිහ නිවන් දැක්කලා නැහැ. එතකොට අපිට තේරුම් ගන්න තියෙන දේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරගෙන ගම් දනව් පාසා ගියාට දසදහසක් ලෝක ධාතුව අරබයා මේ ධර්මයේ දේශනා කරාට මේකෙන් තමන්ගේ ජීවිතේ අලුතින් ප්‍රතිරූපයක් එක පටන් ගන්න උවමනාව තිබ්බ වීරිය තිබ්බ පින තිබ්බ පිරිසට විතරයි මේකෙන් ගැලවිලා එතර වෙලා යනවා කියන එක කරන්න පුළුවන්කම ලැබුණේ. පින්වත් මේ ලෝකයේ තුලත් ඒ සිද්ධිය තවටත් ඒ විදිහටම වළංගුයි. ඔබ හිතන්න ඔබේ ජීවිතේ ඔබට අවුරුදු 70ක ආයුෂයක් තියෙනවා නම් මේ වෙද්දී ඔබ 2000 ඉපදුන කෙනෙක් නම් මේ වෙද්දී ඔබට අවුරුදු 25ක්. මේ අවුරුදු 25 තුළ ඔබට දැනුමක් තේරුමක් තියෙන කාලේ ඉඳලා මට නම් මතක විදියට අපේ අම්මලා අවුරුද්ද පටන් ගද්දී පළවෙනි වැඩේ හිටියේද අපි ඇඳවල් වලින් අපිව නැගිට්ටවලා නිදන් ඉන්න අපිව ඇඳවල් වලින් නැගිට්ටවලා පොතක් පෑනක් අතර දීලා කියනවා අවුරුද්ද පටන් ගන්න වෙලාවේ බුදියන් ඉන්න නැතුව පොතක් පෑනක් පොඩ්ඩක් පෙරලා බලපන් කියලා අපේ අතට පොතක් පෑනක් දීලා අපිට කරන්නේ අපිට හොඳ ටර්නින් පොයින්ට් එකක් ජීවිතේට අරන් දෙනවා. හොඳ ඉලක්කයක් ජීවිතේට අරන් දෙනවා. සුබ මොහොතක් ජීවිතේට අරන් දෙනවා. හේතුව මිනිස්සු විශ්වාස කරනවා මිනිස්සුන්ට අලුත් හැඟීමක් දෙනවා මිනිස්සුන්ට නැවත ඉපදුනා වගේ හැඟීමක් එක්ක ජීවිතේ පටන් ගන්න පුළුවන් තැනක් තමයි අලුත් අවුරුද්දක් කියලා කියන්නේ. මේ විදිහට ඔබ මේ සමරපු කීවෙනි අවුරුද්දද? මේ විදිහට ඔබ අලුතෙන් පටන් ගත්ත කීවෙනි අවුරුද්දද මේ 2025 කියලා කියන්නේ? 2025 කියන අවුරුද්ද අපි හිතනවා මේ අවුරුද්ද තමයි අවුරුද්ද. මේක තමයි මගේ අවුරුද්ද මේක තමයි මම වැඩ දික් කරගන්න අවුරුද්ද කියලා. අවුරුද්ද ලබන දවසේ අපි හිතනවා මේක තමයි වැඩේ කියලා. මේක තමයි අවුරුද්ද කියලා. ඔය හතාව ඔය විදිහටම ඔබ 2024 දිත් හිතුවා. 23 දිත් හිතුවා. 20 දිත් හිතුවා. ඔබ හොඳටම දන්නවා කොච්චර හිතුවත් ආපහු අවුරුද්ද මැදක් යද්දි මේක මේ බෝරින් ගතිය මේක මේ ගලාගෙන ගියපු ගතිය මේක මේ අපේ ජීවිතේ හැඩ ගැහිලා තිබුණු සුපුරුදු ට්‍රැක් එකට අපි වැටෙනවමයි කියලා ඔබ දැනන් ඉන්නවා. ඔබ ඒක දැනගෙනම මේක තමයි අවුරුද්ද කියලා හිතලා මේක වැඩ පටන් ගන්නවා. කමක් නැහැ. පින්වත්නි ජීවිතේ මිනිස්සෙක්ට උපන් දිනයක් තියෙනවා නම් ජීවිතේ මිනිස්සෙක්ට අලුත් අවුරුද්දක් තියෙනවා නම් සම්මුතියෙන් අපි හිතන අලුත් අවුරුද්ද පරණ අවුරුද්ද කියලා අපේ සාම්ප්‍රදායික වශයෙන් සමරන අවුරුද්දක් එනවා නම් විශේෂ පෝයක් එනවා නම් මේ හැම දෙයක්ම මිනිස්සෙක්ට ටිකක් තමන්ගේ ජීවිතේ සම්මුති වශයෙන් ජීවත් වෙනකොට දැනෙන දවස්. ජීවිතේට හරි වටිනා කියන දවස්. ජීවිතේට මතක ගොඩක් එකතු වෙන දවස්. මේ වගේ දවසක් එක්ක ජීවිතේ නැවත පටන් ගන්නවා ජීවිතේ නැවත ආරම්භනවා ජීවිතේ වෙච්ච වැරදි හදා ගන්නවා කියන එක හොඳ දෙයක්. ඒක මිනිස්සෙක්ට කරන්න පුළුවන් දෙයක්. මිනිස්සු ගොඩක් හැදෙන දෙයක්. නේ? සාමාන්‍යයෙන් ඔබ හිතමු ඔබේ දරුවගේ උපන්දිනේ. සාමාන්‍යයෙන් දරුවෙක් ඉපදිච්ච දවසේ ඉඳන් තාත්තා කෙනෙක් බොන්නේ නැහැ කියලා හිතුවොත් සමහර තාත්තලා අම්මලා ඉන්නවා මගේ දරුවා ඉපදුන දවසේ ඉඳන් මම බීලා නැහැ. මෙදා ඉඳන් මම අරක්කු ටිකක් කටේ තියලා නැහැ. මෙතන ඉඳන් මම සිගරට් එකක් කටේ තියලා නැහැ. මේ වගේ ඒ නිසා අපිට අවුරුද්දක් පටන් ගන්නවා කියලා කියන එක පෝයක් එනවා කියන එක වෙසක් පෝයක් පොසොන් පෝයක් එනවා කියන එක ජීවිතේට ටර්නින් පොයින්ට් එකක් හදා ගන්න හොඳ දෙයක්. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. ඇයි අපි එච්චර කැමැත්තෙන් ඉඳලා ජීවිතේ හදා ගන්න? අපි ජීවිතේ හදා ගන්න හිතනවා කියලා කියන්නේම අපි දන්නවා අපේ ගාව මොකක්ම හරි දෝෂයක් ලතවීමක් තියෙනවා කියන එක. එක්ක මොකක් හරි දෝෂයක්. කියන්නේ තමන් පුරුදු වෙච්ච යම්කිසි පුරුද්දක් එක්ක මතට ලොල් වෙලා. නැත්තම් සල්ලි වේදම් කරනවා හිතු මතේ කිසිම ගාණක් නැතුව තමන්ට ඉතුරුවක් නැහැ. මොකක්ම හරි දෙයක්. එක්ක තමන් කරන වැරද්දක් හදා ගන්න. එක්ක තමන්ට අලුතෙන් දෙයක් ලබා ගන්න. අපි අවුරුද්දක අලුතෙන් හැදෙන්න හිතනවා කියලා කියන්නේම අපි ගාව කුමක් හෝ දෝෂයක් තියෙනවා. එහෙනම් මතක තියාගන්න මේ 2025 අලුතෙන් හැදෙනවා කියපු හැමෝගෙම ජීවිතවල තියෙන ලොකු මොකක් හරි අඩුපාඩුවක් ගැන ඒ කට්ටිය පසුතැවෙනම
පසුතැවීමෙන් යුක්තව ඒක හදා ගැනීම උවමනාවක් තියෙනවා. දැන් ප්‍රශ්නය තමයි ඔබේ ජීවිතේ වෙලා හරි ඔබ මොකට කන්න බොන්න දීලා ඔබ මොක හොඳට යහපත්ව බලාගෙන අනේ මගේ කයයි කියලා සීරීමක්වත් වෙන්න දෙන්නේ නැතුව කට්ටක් අටේ පැරුණාම හරිම ආදරෙන් ඒක ගලවලා අයින් කරලා ඔබ බලාගත්ත ඔබේ කය අනවශ්‍ය දේවල් එන්න දෙන්නේ නැතුව භාවනා කරන්න උත්සාහ කරනවා, හිත හදා ගන්න උත්සාහ කරනවා, නොඑක් දේවල් උත්සාහ කරලා මනස හදා ගන්න හදන ඔය හිත. ඔය හදා ගන්න හදන හිත. දැන් මගේ මමයි කියලා හිතාගෙන ඉන්න ඔබ කෙටිම කියනවනේ. ඇයි ඔබට බැරි ඔබ මෙච්චර පසුතැවෙන දෙයක් ඔබ තුලින් බහලන්න? දැන් ඔබේ කයට යම්කිසි වේදනාවක් දැනෙනවා නම් ඔබේ වේදනාව කොහොම හරි කරලා පහ කර ගන්නවමනේ. ඒ වේදනාවට සර්වයිවල් වෙලා ඒ වේදනාවට අපි කියන්නේ ඒ වේදනාවත් එක්ක එකට කැමති වෙලා ඔබ කවදාකවත් ජීවත් වෙනවද? දැන් අපි හිතන්න ඔබේ කකුලේ යම්කිසි තුවාලයක් තියෙනවා. ඔබ කවමදාකවත් ඔබේ මේ කකුලේ තියෙන තුවාලයට හරි දැන් මට තුවාලයක් තියෙනවා මේකට බෙහෙත් නම් ගන්න ඕනේ තමයි ඔය කමක් නැහැ ඔය තිබිච්ච දේ කියලා හැමදාමත් බෙහෙත් නම් ගන්න ඕනේ කී තුවාලේ තියෙන්න අරිනවද කුණු වෙනකල්? නැත්තම් මේකට වහාම බෙහෙත් කරන්න ඕනේ කියලා ඉවරලා කාගෙන් හරි එක්ක ගොඩ වෙදකින් නැත්තම් හොඳ ප්‍රොෆෙෂනල් වෛද්‍යවරයෙක්ගෙන් හරි බෙහෙත් ටිකක් අරගෙන තුවාලේ හොඳ කර ගන්න ඕනේ. ඇයි? කයට වේදනාව දැනෙන නිසා. හැබැයි හිත පැත්තට ආවහම අපි විනාශ. හිත පැත්තට ආවහම මිනිස්සු හරිම විවිධාකාර විදිහට තමයි හැසිරෙන්නේ. පින්වත්නි තණ්හාව කියන එක තමයි මේකට අංක එක හේතුව වෙන්නේ. අංක එක හේතුව වෙන්නේ ඇයි තණ්හාව කියලා මම ඔබට පස්සේ පැහැදිලි කරන්නේ. මේ ලෝකයේ තුල ඔබට යම්කිසි හිතින් පසුතැවෙන දෙයක් තියෙනවා නම් පින්වත්නි මේක ලෝක සම්මුතියෙන් හොඳ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි අපේ ජීවිතයේ පරමාර්ථය පැත්තෙන් නිර්වාණය කියන ඒ කතාවේදී ඒක අපිට අහිතකර දෙයක්, ඒක අපිට නූමනා දෙයක් වෙන්න පුළුවන්. දැන් මෙන්න මේ මිම්මට අපි ආවට පස්සේ පින්වත්නි සාමාන්‍ය ලෝකයේ තුල තියෙන මතයක් තමයි පිරිමි දරුවෙක් වුණාම ගෙදරට ලේලියෙක් ගෙනල්ලා අම්මලා තාත්තලා හොඳට සතුටින් තියලා ඒ මිනිස්සු වයසට යද්දී ඒ මිනිස්සුන්ගේ හිතට සැනසෙන්න මුණුබුරෙක් දෙන්නෙක් හදලා මේක තමයි සාමාන්‍ය ජීවිතයක පිරිමි ළමයෙක් ගෙදර හදලා ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන දේ. ගෑනු ළමයෙක් නම් ඒ ගෑනු දරුවාගෙන් මුණුබුරෝ මිනිබිරියෝ බලාපොරොත්තු වෙලා අර ලස්සනට සීයා ජීවිතයක් ගත කරන්න තමයි මේ කට්ටියගේ හීනය. දැන් මෙහෙම ගත්තට පස්සේ කසාදයක් බැඳලා දරුවෙක් හොයාදාගෙන ජොබ් එකක් කරගෙන ජීවත් වෙන ජීවිතේ තමයි ගිහි කෙනෙක් බලාපොරොත්තු වෙන සාමාන්‍ය ලෝකයා බලාපොරොත්තු වෙන ගිහි කෙනෙක් කියලා අදහස් කරේ මේ නිර්වාණගාමී ප්‍රතිපදාවට පිළිපදපු කෙනෙක් නෙමෙයි. නිර්වාණගාමී ප්‍රතිපදාවට පිළිපන්න කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන ගිහි කෙනෙක්. ලෝකෙන් බලාපොරොත්තු වෙන දේ. එතකොට මෙයාට අනුව මේක හරිම දෙයක්. මේකට තමයි අපි හැමදේම කරන්න ඕනේ. හැබැයි මේක නිවන් දකින්න පැත්තට යොමු වෙච්ච කෙනෙක්ට ලෝකෝත්තරයේ පැත්තට නැඹුරු වෙච්ච කෙනෙක් මේකෙන් වෙන් වෙනවා. මොකද්ද? එයා දකිනවා මොකක්ද මට නිවන කියන එකට යනවා කියන එකේදී නිර්වාණගාමී ප්‍රතිපදාවේ අනුගමනය කරනවා කියන එකේදී නිවන් දකින්න තියෙන අපිට අපි හිතමුකෝ ඔබ රහත් වෙලා නම් මම මෙදින් එන කතාවක් ඔබට කියන්නේ. ඔබ රහත් වෙලා නම් හෝ ඔබට රහත් වෙන්න මම මේක කියන එක ඔබ හිතන්න එපා ඕවර් කොන්ෆිඩන්ට් එකක් විදිහට නැත්නම් තමන් ගැන අමතර ආත්ම විශ්වාසයක් විදිහට මේක තියාගන්න එපා. මතක තියාගන්න ඔබට තැනක් තියෙනවා නම් දවසක මම හිතුවොත් මට මේ දැන් වුණත් තව තප්පරයකින් වුණත් මට නිවන් දකින්නවා කියන එක කරන්න පුළුවන්. ඒකට මට මේ ලෝකෙම බාධාවක් නෙමෙයි. සුනාමි රැල්ලක් එනවා කියලා කිව්වොත් එහෙම ලංකාවේ එහා පැත්තේ කොනේ ලංකාව මැද මම ඉන්නේ උතුරු මැද. ඉතින් ලංකාව මැදට එන්න කලින් මට රහත් වෙන්න පුළුවන් වගේ හිතක් තියෙනවා නම් ඔන්න එක්ක බය වෙන්න දෙයක් නැහැ. නැත්තම් ඔබ රහත් වෙලා ඉන්නවනම් ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සීල්පද ඔබ රකින්න ඕනේද? නැත්තම් ඔබට මේ ලෝකයේ තුල සීමාවක් නැද්ද? පින්වත් ඔබට මේ ලෝකයේ තුල සීමාවක් නැහැ. ඒ කියන්නේ දැන් ඔය පින්වත් එතකොට රහතන් වහන්සේලා මිනි මරුවට පව් සිද්ධ වෙන්නේ නැද්ද? රහතන් වහන්සේලා මිනි මරන්නේ නැහැ. රහතන් වහන්සේලා බොරු කිව්වට පව් නැද්ද? රහතන් වහන්සේලා බොරු කියන්නේ නැහැ. මම දන්නේ මේක පින්වත්නි ඔබ බෞද්ධයෙක් නම් ඔබ තුල තියෙන ශ්‍රද්ධාව කියන එක මැනගන්න මේ බුද්ධ ශාසනය ඇතුලේ හරීම ලස්සන උපක්‍රම තියෙනවා. ඔබ නම් මේ කියපු කතාව මම කිව්වා රහතන් වහන්සේ නමක්
බොරු කිව්වොත් පව් නැද්ද? රහතන් වහන්සේ නමක් මිනී මැරුවොත් පව් නැද්ද? කියන එක ඔබට එන ප්‍රශ්නයක් නම් ඒකට උත්තරේ විදිහට අපි මෙහෙන් දෙන්නේ රහතන් වහන්සේලා මිනී මරන්නේ නැහැ. මැරුවොත් මරන්නේ නැහැ. රහතන් වහන්සේලා බොරු කියන්නේ නැහැ. කිව්වොත් කියන්නේ නැහැ. ඉතින් එහාට කතා කරන්න දෙයක් නැහැ. මේ කියන එක ඔබේ පැත්තට සමහර විට එද්දී ඔබට හිතෙන්න පුළුවන් මෙතනින් එහාට අපිට උත්තරයක් නැතිකමට බුදුරජාණන් වහන්සේට හෝ කාට හරි මෙතනින් එහාට උත්තරයක් නැතිකමට රහතන් වහන්සේ බොරු කියන්නේ නැහැ. කියන්නෙම නැහැ කියලා අපි බේරෙනවා කියලා. හරි. තව විදිහක් තමයි. ඔබ ජාතක කතාවක් වගේ කියවලා බලන්න. අපි මේ ළඟදී ස්වාමීන් වහන්සේලාත් එක්ක පොඩ්ඩක් අස්වස් කරලා කතා වෙන වෙලාවක අපි කතා වුණ දෙයක්. ජාතක කතාව පොත කියවලා බැලුවොත් පින්වත්නි මේකේ අපි හැමෝම අපේ ජීවිතවලට එකතු කරගන්න කතා හරයක් තියෙනවා. හැම කතාවකින්ම හැම දේශනාවකින්ම අපි එකතු කරගන්න හරි ලස්සන හරයක් තියෙනවා ජීවිතේට. මේ හරය කියන එක ගන්න එකට අමතරව අපි කවමදාකවත් පින්වත්නි මේ කතාවල තියෙන ආශ්චර්යයන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හරි. මේකේ තියෙන එක කතාවක්වත් තියෙනවා සමහර වෙලාවට පොළොව හැරුවට පස්සේ තල්ගස් දෙකක් විතර උසට වතුර පාරක් පැන නැග්ගා. එතකොට සමහර අවස්ථාවලදී මෙහෙමයි ගස්ගල් කතා කරනවා. මේ වගේ කතා තියෙනවා. මේ එකක්වත් අපි ප්‍රතික්ෂේප කරන්න යන්නේ නැහැ. හේතුව මොකද්ද? අපි හාමුදුරුවරු අපි මේ හරි ශ්‍රද්ධාවෙන් ඉන්නේ. ඒකින්ද? නැහැ පින්වත්නි. මොකද මේ ලෝකේ අපිට තේරෙන්නේ නැති දේවල් ගොඩාක් තියෙන්න පුළුවන්. අපිට අචින්ත්‍ය විශේෂවල් ගොඩාක් තියෙනවා. එහෙව් ලෝකෙක අපි මේව නැහැමයි කියලා ප්‍රතික්ෂේප කරන්න යන්න තු පිළිගන්න එකකින් අපිට ලැබෙන වාසි කීපයක් තියෙනවා. අංක 1 වාසිය මේ නිර්වාණගාමී ප්‍රතිපදාවට යනවා කියන එක හරිම ලේසි පහසු දෙයක්. මොකද අපි යම්කිසි කතාවක් ඇහුවා හෝ වේවා, අපි යම්කිසි දේශනාවක් ඇහුවා වේවා, මේක අපිට ඇහෙන පළවෙනි පාරම මේකේ තියෙන පුදුමේ නිසා අපි ප්‍රතික්ෂේප කරොත් එතනින් එහාට පින්වත්නි අපි මේක ගැන කවමදාකවත් හොයන්නේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරාමයි. හැබැයි අපි සමහර වෙලාවට සමහර දේශනාවක් අහපුවාම සමහර පොතක් කියවපුවාම ත්‍රිපිටක පොතක් නෙමෙයි පරිවාර ග්‍රන්ථයක් කියවන වෙලාවකදී හම්බෙන සමහර කාරණා තියෙනවා ඒවා ගැන අපිට හරි ප්‍රශ්නයක්. අපි කරන්නේ මේ ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. හැබැයි ඒක ඍජුවම අල්ලගන්නෙත් නැහැ. මේක තමයි කතාව කියලා. ඒක රේණුකාණේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ පොතක් කියවුව වේවා. ඒක කවුරු කියපු පොතක් වේවා. ඒක එකපාරම පිළිගන්න යන්නෙත් නැහැ. හැබැයි ඒක ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. අපි දන්න ධර්මය, අපි අහපු ධර්මය, බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකය තුල දේශනා කරලා තියෙන ධර්මය. ඇයි? ත්‍රිපිටකේ විතර නිතුරු ඒ ධර්මයට දාලා, කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් අහලා, කල්යාණ මිත්‍රයෙක්ගෙන් හොයලා බලලා අපි නිගමනයකට එනවා. දැනට මට යන්න පුළුවන්. දැනට මට තේරෙන උපරිම මට්ටම මේක මේ කතාව තුල. හැබැයි ඒත් කවදාම හරි දවසක වෙනස් වෙන්න පුළුවන් කියන මතයක අපි ඉන්නවා. ඒ නිසා තමයි අපි මොන ජාතක කතාව දැක්කත් අපි දන්නවා මගේ මනසට මේ ත්‍රිපිටකය තුල මෙච්චර දැන් ඔබ හිතන්න එපා මේ ත්‍රිපිටක අටුවාවන්ගේ තියෙන දේවල් හරිය අමාරු දේවල් කියලා. දැන් අටුවාවක් කියවලා බැලුවොත් සමහර වෙලාවට අටුවාවේ තියෙන ධර්ම කාරණාව නෙමෙයි අපිට වැටහෙන්නේ නැත්තේ. අටුවාවේ ලියලා තියෙන භාෂා ශෛලය අන්න ඒක තමයි අපිට තේරෙන්නේ නැත්තේ. නේ මුලක් මෙදක් අගක් නැහැ කියලා හිතනවා. නෑ. මොකද ඒ කාලේ මිනිස්සුන්ට පින්වත්නි මේකත් කලින් වගේම තමයි කිව්වට පස්සේ එකපාරින් තේරුණා. අපිට හිතෙනවා මේක ලියන එකේ පොඩ්ඩක් ආපහු කොපි පේස්ට් කරනවා වගේ මේකම ආපහු ලිව්වනම් කොච්චර පහසුද කියලා. නේ? සමහර සූත්‍ර තියෙනවා ඔබ දැකලා තියෙනවද? මේකත් තුන්වෙනි පරිදිමයි මේක. තුන්වෙනි පරිදිමයි හතරවැන්න. දැන් ඔබ බලනවා මොකද්ද මේ ධර්මයේ තියෙන අමාරුකමක් නෙමෙයි. මේ භාෂා ශෛලියේ තියෙන අමාරුකම අපිට තියෙන දෙයක්. මේක ඒ කාලේ හිටපු මිනිස්සුන්ට පින්වත්නි හරියට තේරෙන දෙයක්. ඒ මිනිස්සුන්ට තේරෙන්න ලියාගත්ත දේ තමයි ඔය. අපිට මේක තේරෙන්නේ නැතු වුණාට. නිසා මේ ධර්මයේ අමාරුයි කියලා හිතන්න එපා. මේ අපේ මනස්වල තියෙන හැටි. මේ අපේ මනස් හැදිලා තියෙන විදිය. ඒ නිසා ඔබට හම්බෙන ඔබ හොයන ඕනි කතාවක ඔබට එන අමුතු දෙයක් තියෙනවා නම් ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් එන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඔබ දන්න ධර්මයට හරියට දාලා හොයලා කරලා බලන්න. අන්න එතකොට ඔබට පුළුවන් ඔබේ ශ්‍රද්ධාව කියන එක මට්ටමක තියාගන්න. ශ්‍රද්ධාව කියන එක වටිනා තැනකට ගේන්න. ඒ නිසා තමයි ඔබට අර මැදින් අරගෙන කිව්වේ පින්වත්නි මේ ලෝකයේ තුල ඔබට හම්බෙන කිසිම දෙයක් මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හරියටම අපි දන්නවා නම් හරියටම අපි අහලා තියෙනවා නම් හරි ඒක තුල අපිට දැන්
කෙනෙක් කියනවා නම් කර්මයේ විපාක නැත. මහා දානයේ ප්‍රතිවිපාක නැත කියලා කෙනෙක් කියනවා නම් ඒක අපිට ප්‍රතික්ෂේප කරනවද පිළිගන්නවද කියලා හිතන්නවත් දෙයක් නැහැ. ඒකෙමම තමයි. දානයේ විපාක තියෙනවාමයි. කර්මය කර්ම ඵලය තියෙනවාමයි. ඒක ඇතුලේ ආයි මේ පස්සේ පිළිගන්නම් පස්සේ හොයලා බලන්නම් කියලා හොයන්න දෙයක් නැහැ. නමුත් යම්කිසි ඔබ නොදන්න දෙයක් එනවා නම් ඔබ දන්න දෙයක් එනවා නම් පින්වත් මේක ගැටලුවක් නැහැ. ඒක ඒ විදිහට පිළිගන්න ඔබේ දන්න විදිහට. හැබැයි ඔබ නොදන්න දෙයක් තියෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කරන්නවත් එකපාරම දැඩිව ග්‍රහණය කරගන්නත් එපා. ඒක ඔබ ග්‍රහණය කරගන්න. දැඩිව ග්‍රහණය කරගන්න එපා මේකම තමයි සංසිද්ධිය කියන්නේ. ඔබට තැනක් ආවොත් ඒක වෙනස් කරගන්න. එදාට ඒක වෙනස් කරන් ජීවත් වෙන්න. අන්න එහෙමයි පින්වත් මේ ලෝකෙ ඩිජස් වෙන්නේ.